අපි අද කතා කරන්නේ ලංකාවේ හිටිය අති දක්ෂ චිත්‍රශිල්පියෙකු වූ මුදලින්දු ACGS අමරසේකර ශිල්පියාගේ චිත්‍ර කිහිපයක් පිළිබඳවයි. ACGS අමරසේකර ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ දොඩන්දුවේ පොහොසත් පවුලක ඉපදුණු කෙනෙක්. ඔහුගේ පියා ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියෙක් ලෙස කටයුතු කළ නිසා ACGS අමරසේකරටත් කුඩා කල සිට ඉංග්‍රීසියෙන් ඇසුරෙහි කටයුතු කිරීමට ලැබෙනවා. පියාගේ අභාවයෙන් පසුව එම තනතුර ඔහුට ලැබෙනවා. එම තනතුර තමයි ඔහුගේ නමට මුලින් තියෙන්නේ. ඊළඟ ඡායාරූපයේ ඔබට පෙනෙනවා සේවකයන් දෙදෙනෙකු විසින් අල්ලාගෙන සිටින විශාල පිළිරූ චිත්‍රයක්. එම පිළිරූ චිත්‍රය අතිශය ජීවමාන ස්වරූපයෙන් ස්වභාවික ලක්ෂණ නිරූපණය වන ලෙස ඇඳලා තිබෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ත්‍රිමාන ලක්ෂණ, පරිමාණ, පර්යාවලෝකන ලක්ෂණ හා ජීවමය ස්වරූපයේ මතුවන ලෙස වර්ණ යොදා ඇති ආකාරය ඔබට මෙහිදී දැකගත හැකියි. මේ චිත්‍ර ක්‍රමය තමයි ඔහුගේ නිර්මාණ ශෛලිය බවට පත්වෙන්නේ. ඉංග්‍රීසි පාලන සමයේදී ඉංග්‍රීසි ජාතික චිත්‍රශිල්පීන් විසින් ලංකාවේ ප්‍රචලිත කරන ලද මෙම චිත්‍රකලා ශෛලිය ක්‍රිස්තු වර්ෂ 14-15 සියවස්වල යුරෝපයේ පුනර්ජීවන යුගයේදී බිහි වූ චිත්‍රකලා ශෛලියයි. ශාස්ත්‍රාලීය චිත්‍රකලාව ලෙස හඳුන්වන්නේ මේ චිත්‍රකලා ශෛලියමයි. ලෝකයේ බොහෝ රටවල පාසල් අධ්‍යාපනයේදී මේ චිත්‍රකලා ශෛලියේ සිද්ධාන්ත භාවිතා කරන බව ඔබ තේරුම් ගත යුතුයි. ACGS අමරසේකර අඳින ලද මේ භූමි දර්ශන චිත්‍රයෙන් එම චිත්‍රකලා ශෛලියේ ස්වරූපය ඔබට තව දුරටත් හඳුනාගත හැකියි. ත්‍රිමාන ලක්ෂණ මතු කර ඇති ආකාරය, රූප අතර ඇති පරිමාණ, රූප හා වර්ණ වලින් මතු කර ඇති පර්යාවලෝකය, තාත්වික ලක්ෂණ මතුවන ලෙස වර්ණ යොදා ඇති ආකාරය ඉතා හොඳින් මේ චිත්‍රයේ නිරූපණය වී තිබෙනවා. මේවා හොඳින් අවබෝධ කර ගැනීම ඔබගේ චිත්‍රකලා අධ්‍යාපනයට ඉතා වැදගත්. හිමිදිරියක හිරු පායා එන අවස්ථාවක ගස්වැල් වලට හිරු එළිය පතිත වී ඇති ආකාරයත් එහි දක්නට ලැබෙන චමත්කාරයත් පෙන්වීමට ACGS අමරසේකරගත් උත්සාහයක් මේ චිත්‍රයේ ඔබට දකින්න පුළුවන්. පාරක් අද්දර පරිසරයේ ගස්වැල් වල ඇති සියුම් වෙනස්කම් දියසායම් මාධ්‍ය මගින් පෙන්වීමට ගත් උත්සාහයක් තමයි මේ. දියසායම් මාධ්‍යයේ ශිල්පක්‍රම නිර්මාණශීලී ලෙස භාවිතා කළ චිත්‍රයක් ලෙස මේ චිත්‍රය හඳුන්වා දිය හැකියි. මේ තියෙන්නේ ACGS අමරසේකරගේ පූස් පැටවා නමින් නම් කළ චිත්‍රයයි. දියසායම් මාධ්‍ය නිර්මාණය කළ කුඩා චිත්‍රයක්. ACGS අමරසේකර තෙල් සායම් මගින් පිළිරූ චිත්‍ර ඇඳීමට අති දක්ෂයෙක්. ඔහුගේ තෙලිතුඩින් ලංකාවේ අගමැතිවරයෙකු වූ SWRD බණ්ඩාරනායක මැතිතුමාව පිළිරූ චිත්‍රයක් ලෙස නිර්මාණය වී ඇති ආකාරයයි මේ. අනිත් පින්තූරයෙන් ඔබ දකින්නේ ලෝකයේ ප්‍රථම අගමැතිවරය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පිළිරූ චිත්‍රයක්. මේ තියෙන්නේ ඒ කාලයේ ලංකාවේ සිටි ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙකුගේ පිළිරූ චිත්‍ර. තෙල්සායම් වලින් නිර්මාණය කර ඇති මේ පිළිරූ චිත්‍රවල ජීවමය ස්වරූපය හොඳින් නිරූපණය වන බව ඔබටත් දැකිය හැකියි. ACGS අමරසේකර පිළිබඳ හැඳින්වීමක් ලෙස මේ සරල සටහන ලියාගන්න. යකෙන්දුරාගේ දියණිය නම් මෙවල් තෙල්සායම් චිත්‍රය ලාංකික චිත්‍රකලා ඉතිහාසයේ සුවිශේෂ චිත්‍රයක් ලෙස සැලකෙනවා. අඩි 5ක් පමණ උස තරමක් ලොකු චිත්‍රයක්. Taman ඉදිරියට පාවිලා ආ අද්භූත ගිනි බෝලයක් නිසා බියටපත් වූ කාන්තාවක් මෙහි නිරූපණය වෙනවා. ඇය යකෙන්දුරෙකුගේ දියණියක්. චිත්‍රයේ වඩාත් ප්‍රබලව මතු කර ඇත්තේ බියටපත්ව සිටින මෙම කාන්තා රූපයයි. බිය වී පස්සට විසී වී යන කාන්තාවගේ රූපයක් ඇගේ මුහුණේ හැඟීම් ගිනි බෝලයෙන් විහිදී යන ආලෝකයෙන් මතුකර පෙන්වා ඇති ආකාරය ඉතා විශිෂ්ටයි. ඒ වගේම ඇගේ ඉරියව්ව නිසා බිත්තිය මතට වැටී ඇති විශාල සෙවණැල්ලත් චිත්‍රයේ ඉහළින් ප්‍රබලව මතු කර ඇති වෙස් පුහුණත් නිසා කාන්තාව තුළ ඇති වූ බිය
තව දුරටත් තීව්‍ර කර පෙන්වීමට සමත් වෙනවා. අඳුර හා ආලෝකය චිත්‍රය පුරා පර්යේෂණාත්මක ලෙස භාවිතා කර ඇති ආකාරය ඉතා හොඳින් දැකගත හැකියි. සියුම් වර්ණ ප්‍රභේද සමග උණුසුම් වර්ණමාලාවක් චිත්‍රය පුරා විසිරුවා ඇති ආකාරයෙන් චිත්‍රයේ ජීවගුණය ඉතා හොඳින් මතුකර පෙන්වීමට සමත් වෙනවා. මෙලෙස ජීවී බව මතු කිරීම ACGS සමරසේකරගේ රූප ඇඳීමේ හා වර්ණ කිරීමේ විශිෂ්ට හැකියාව පෙන්වන්නක්. ACGS සමරසේකර ජීවත් වූ ප්‍රදේශයේ ජන විඥානය පිළිබඳව ඔහු තුළ තිබූ අවබෝධයත් මේ චිත්‍රය තුලින් අපට හඳුනාගත හැකියි. මෙම චිත්‍රය දැනට කොළඹ ජාතික කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 1936 දී පමණ අඳින ලද මෙම චිත්‍රය ACGS සමරසේකරගේ විශේෂම චිත්‍රය ලෙසත් හඳුන්වනවා. වඩුවාගේ ගෙදර නම් මෙම චිත්‍රය අඩි 4ක් පමණ උස තරමක් ලොකු තෙල් සායම් චිත්‍රයක්. ACGS සමරසේකර ජීවත් වූ කාලයේ හා ඔහු ජීවත් වූ ප්‍රදේශයේ ග්‍රාමීයව ජීවත් වූ වඩු කාර්මිකයෙකුගේ ජීවිතය පිළිබඳ කතාවක් මේ චිත්‍රයෙන් නිරූපණය කරනවා. ඒ කාලයේ ග්‍රාමීය වඩු කාර්මිකයන් වඩු වැඩ කළේ ගෙදර සිටමයි. ඔවුන්ගේ වඩු මඩුව තිබුණෙත් ගෙදරම එක් පැත්තකයි. ඒ කාලයේ කතාවකුත් තිබිලා තියෙනවා ගමටම පුටු හැදුවත් වඩුවගේ ගෙදර ඉඳගන්න පුටුවක් නැහැ කියලා. එයින් කියවෙන්නේ ඔවුන්ගේ ජීවිත දරිද්‍රතාවයෙන් පෙළුණු බවයි. චිත්‍රයේ පසුබිමෙත් එවැනිම පරිසරයක් නිරූපණය කර ඇති ආකාරය ඔබට දැකගත හැකියි. චිත්‍රයේ ප්‍රධාන රූප දෙක දිහා බැලුවාමත් අපට පෙනෙන්නේ ඔවුන් තද බල ප්‍රශ්නයක ගැලී සිටින බවයි. ඔවුන්ගේ මුහුණු වලින් පෙන්වන්නේත් නිහඬ ස්වරූපයක්. චිත්‍රයේ පුරා විසිරුවා ඇති තරමක් අඳුරු ආලෝකය හා අඳුරු වර්ණ ඔවුන්ගේ ජීවිතවල අඳුරු නිහඬ හා දුක්පර ස්වරූපයක් මතු කර පෙන්වනවා. ග්‍රාමීය ජීවිතවල ඇති දරිද්‍රතාව පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් ACGS සමරසේකර ඉදිරිපත් කරනවා. මේ චිත්‍රයත් දැනට කොළඹ ජාතික කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙනවා.